ගුරුවරයෙක් වීමට සිහින දකින නංගිලා මල්ලිලාට මේ වෙනකොට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා කොහොමද හරි විදිහට විද්‍යාපීඨ ඇප්ලයි කරන්න කියන එක. ඉතින් හරිම සරල විදිහට මාර්ගගත ක්‍රමය ඔස්සේ විද්‍යාපීඨ අයදුම් කරන විදිහ අද මේ වීඩියෝ එකෙන් අපි ගේනවා. ඉතින් මේ වීඩියෝ එක ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට මුලින්ම මම NNCOE ඔන්ලයින් ඇප්ලිකේෂන් කියලා Google සර්ච් බාර් එකේ සර්ච් කරනවා. ඊට පස්සේ මුලින්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලින්ක් එක එනවා. ඉතින් මේ ලින්ක් එකෙන් අපි ඒ වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන පේනවා අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගැසට් එක සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම. ඉතින් මම ඔන්ලයින් ඇප්ලයි කරන්න ඕනේ නිසා දැන් මෙතන ඇප්ලයි now කියලා තියෙන තැනට යනවා. ඉතින් ඊළඟට අපිට මෙන්න මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන පේජ් එකකට එනවා. ඉතින් අපි මේකත් කන්ටිනියු කරන්න ඕනේ. ඉතින් අපිට මෙයාලා මෙතන දීලා තියෙන පොඩි කරුණු ටිකකට එකග වෙනවා කියලා මෙන්න මේ දීලා තියෙන හැම බොක්ස් එකකම පොඩි ටික් එකක් දාන්න වෙනවා. ඉතින් අපි මේ ටික් එක දාලා ඊට පස්සේ ආයෙ කන්ටිනියු කරන්න ඕනේ. මෙන්න මෙතන අපි A level කරපු අවුරුද්ද, අපේ ඉන්ඩෙක්ස් නම්බර් එක සහ ID නම්බර් එක අපිට මෙතන දාන්න තියෙනවා. ඉතින් මේ ටික පිරෙව්වට පස්සේ search A level result කියන එක දෙන්න ඕනේ. එතකොට ඔයාට පෙන්නනවා ඔයාගේ A level result එක මෙන්න මේ විදිහට පහළට subject ටිකත් එක්ක දාලා තියෙනවා. දැන් අපි A level result එක දාලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ O level result එක දාන්න. ඉතින් අපි apply කරන්නේ O level result එකෙන් නම් මෙන්න මෙතන තියෙන apply with GCE O level exam result කියන එකට යන්න ඕනි. හැබැයි අපි apply කරන්නේ මූලික පිරිවෙන් exam result එකෙන් නම් මේකට එහා පැත්තේ තියෙන apply with මූලික පිරිවෙන් exam results කියන එකට අපි යන්න ඕනේ. දැන් මම මෙතන O level වලින් apply කරන නිසා මම තෝරනවා මෙන්න මේ apply with GCE O level exam results කියන එක. ඊට පස්සේ අපට මෙන්න මේ වගේ පේජ් එකක් එනවා. ඉතින් මේකේ තියෙන්නේ GCE O level ලියපු අවුරුද්ද ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා මෙතන සර්ච් කරන්න තියෙන්නේ. ඉතින් අපි O level ලියනකොට එකවරකට වඩා දෙපාරක් හරි තුන් පාරක් හරි එහෙම ලියලා තියෙනවා නම් අන්න ඒ රිසල්ට් මේ වගේ එහා පැත්තේ තියෙන බොක්ස් වල දාලා සර්ච් කරන්න පුළුවන්. දැන් මම මෙතන O level ලියපු අවුරුද්ද තෝරලා මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා සර්ච් කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ සබ්ජෙක්ට් වලට අදාළව රිසල්ට් එක මෙහෙම පෙන්නනවා. ඉතින් දෙවෙනි පාර හරි තුන්වෙනි පාර හරි ඔයා සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් අතන එහා පැත්තේ තිබ්බ බොක්ස් වල මෙන්න මෙතන තියෙන බොක්ස් වල ඒව දාලා අර විදිහටම සර්ච් කරලා රිසල්ට් එක අරගෙන මෙන්න මෙතන තියෙන කන්ටිනියු කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. ඉතින් මේක චුට්ටක් වෙලා ගියාට පස්සේ අපේ විස්තර ටික ඔටෝම ෆිල් වෙනවා. ගොඩක් විස්තර ඔටෝම ෆිල් වෙනවා. නම, ID නම්බර් එක වගේ දේවල් ෆිල් වෙනවා. ඉතින් අපිට සමහර දේවල් මේකේ සම්පූර්ණ කරන්න තියෙනවා. ඉතින් මේකේ 3 කියන්නේ name in full. ඒ කියන්නේ සම්පූර්ණ නම. එතන ඒක ඔටෝම ෆිල් වෙන එක. ඉතින් 3 ඔයාගේ මුල් ලකුරුත් එක්ක නම දාන්න ඕනේ. 3 ඩෙන්ටි කාඩ් නම්බර් එක ඒක ඔටෝ ෆිල් වෙනවා. 4 තියෙන්නේ උපන්දිනේ ඒකත් ඔටෝ ෆිල් වෙනවා. ඊට පස්සේ ජෙන්ඩර් එක කියන්නේ ගැහැණුද පිරිමිද කියන එක ඒක ඔයාට මෙතනින් තෝරන්න පුළුවන්. රේස් කියන්නේ ජාතිය. එතන ඔයාගේ ජාතිය තෝරන්න තියෙනවා. ඉතින් 4 වෙනි කොටසේ දාන්න තියෙන්නේ පදිංචිය සම්බන්ධ දේවල්. මෙතන 4.1, 4.2 සහ 4.3 කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එකක් ලියනකොට කොටස් 3කට එනවනේ. අන්න ඒ කොටස් 3 තමයි මෙන්න මේකේ මේ විදිහට දාන්න ඕනේ.
4 4ට තැපැල් කේතේ දාන්න තිනවා පෝස්ටල් කෝඩ්. ඉතින් මේක මෙතන තෝරන්න තියෙන්නේ. ඔයාගේ ප්‍රදේශයේ තෝරගන්න පුළුවන් එතන පෝස්ටල් කෝඩ් එකෙන්. මෙතන 5 වෙනි කොටසේදී දාන්න තියෙන්නේ ඔයා ස්ථීරවම ජීවත් වෙන ප්‍රදේශය ගැන. ඉතින් 5 එකේ ඔයාගේ දිස්ත්‍රික්කය දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තියෙන කොටස තියෙන්නේ ඡන්දහිමි නාම ලේඛනයේ ඔයාගේ නම සඳහන් වෙලා නැත්තම් විතරක් පුරවන්න. ඔයාගේ නම ඡන්දහිමි නාම ලේඛනයේ සඳහන් වෙලා තියෙනවා නම් මෙතනින් එහාට තියෙන ටික පුරවන්න ඕනේ නැහැ. ඉතින් අපි මුලින්ම ඡන්දහිමි නාම ලේඛනයේ ඔයාගේ නම තියෙනවද කියලා බලා ගන්න ඕනේ. ඉතින් ඡන්දහිමි නාම ලේඛනයේ ඔයාගේ නම තියෙනවද කියලා බලා ගන්න මම අලුත් ටැබ් එකක් ඕපන් කරලා ඉලෙක්ෂන් කමිෂන් කියලා සර්ච් කරනවා. ඉතින් මෙතන උඩින්ම එන ලින්ක් එකෙන් ඉලෙක්ෂන් කමිෂන් එකේ සයිට් එකට යනවා. මැතිවරණ කමිෂන් සභාවේ සයිට් එකට යනවා. ඉතින් එතනින් ගිහිල්ලා අපි භාෂාව තෝරන්න ඕනේ සිංහල කියලා. ඊළඟට මෙතන සේවා කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන 3 වෙනියට තියෙන ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම් කියන එකට යන්න ඕනේ. මෙතන ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සහ ඊට පහළ දිස්ත්‍රික්කය ගහලා ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ නම ඡන්ද නාම ලේඛනයේ තියෙනවද නැද්ද කියලා. මම මෙතන ඩෙන්ටිටි කාඩ් එකයි දිස්ත්‍රික්කය ගහලා සර්ච් කරාට පස්සේ මම මේ සර්ච් කරපු ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන පුද්ගලයාගේ විස්තර ඡන්දහිමි නාම ලේඛනයේ එයාගේ තොරතුරු සඳහන් වෙලා නැහැ කියලා තමයි තියෙන්නේ. ඒතර මම අර කලින් කියපු කොටස මට පුරවන්න වෙනවා. මොකද මේ ළමයාගේ ඡන්දහිමි නාම ලේඛනයේ අදාළ විස්තර නැති නිසා. මෙන්න මෙතන ඔයාලගේ අදාළ තොරතුරු පෙන්නනවා නම් ආයේ මෙන්න මේ කොටස පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. ඡන්දහිමි නාම ලේඛනයේ මේ පුරවන ළමයාගේ විස්තර තිබ්බේ නැති නිසා දැන් මම මෙතන විස්තර ටික පුරවනවා. මෙතන එයාගේ අම්මගේ හරි තාත්තගේ හරි ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක් ඕනේ. 5-3ට එයාලා ජීවත් වෙන ප්‍රදේශයේ අවුරුදු කීයක ඉඳලා ජීවත් වෙනවද කියන එක සඳහන් කරන්න ඕනේ. මෙතන 6 වෙනි කොටසේ තියෙන්නේ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහවල්. 6 මොබයිල් නම්බර එක, ෆෝන් නම්බර එකක් දාන්න මෙතන. 6-2ට ලෑන්ඩ් ෆෝන් නම්බර එකක් දාන්න ඕනේ. ඊට පස්සේ 6-3ට දාන්න තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. මේක දානකොට කිසිම විදිහකට අකුරක්වත් වරදින් නැති වෙන්න දාන්න ඕනේ. ඉතින් මේ ටික මේ විදිහට පුරවලා කන්ටිනියු දෙන්න ඕනේ. මෙතන 7 වෙනි කොටසේදී තියෙන්නේ ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ටික පුරවන්න තියෙන්නේ. ඉතින් මෙතන අහනවා ඔයා වතුකම් කරුවෙක්ගේ දරුවෙක්ද කියන එක. ඉතින් ඔව් නම් yes දෙන්න නැත්නම් no දෙන්න ඕනේ. ඊළඟට 8 වෙනි කොටස තියෙන්නේ. මේ 8 වෙනි කොටස තමයි හරිම වැදගත් කොටස. මේ සම්පූර්ණ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් පුරවනකොට තියෙන මෙන්න වැදගත්ම කොටස තමයි මෙන්න මේ 8 වෙනි කොටස. ඉතින් මේකෙදි තමන් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෝස් 3ක් තෝරලා ඒ 3 පිළිවෙලට දාන්න තියෙන්නේ. 1 2 3 පිළිවෙලට දාන්න තියෙන්නේ. ඉතින් නංගිලා මල්ලිලා කරන වැරද්දක් තමයි තමන්ට ඇප්ලයි කරන්න පුළුවන් කියලා හිතන තමන්ට දාන්න පුළුවන් කෝස් ටික තමන්ට කැමති විදිහට දාගෙන යන එක. හැබැයි එහෙම කරන එකෙන් ඔයාට විද්‍යාපීඨ අහු වෙන්න තියෙන chance එක ගොඩ වෙලාවට නැති වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයා විද්‍යාපීඨයට අහුවෙන්න පුළුවන් හරියටම අහුවෙන්න පුළුවන් කෝස් ටික තෝරලා කෝසස් වලට පිළිවෙලට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් පුළුවන් නම් බලන්න. ඉතින් තමන් අහුවෙන්න සම්භාවිතාව වැඩිපුර තියෙන කෝසස් පිළිවෙලට මෙන්න මෙතන ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ කන්ටිනියු දෙන්න. ඊට පස්සේ මෙතන අපි මෙච්චරලා පුරවපුව හැම ඩීටේල්ස් ඔක්කොම මෙතන මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ ටික අපි ආයෙ පාරක් බලන්න ඕනේ සබ්මිට් කරන්න කලින්. මෙතන තියෙන විස්තර ටික හරිනම් මෙන්න මෙතන පහළ සබ්මිට් කියලා බටන් එක තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඔයා මෙන්න මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ මෙන්න මේ වගේ රිෆරන්ස් නම්බර් එකක් එනවා. මෙතනින්ම පුළුවන් අපට අපේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් වුණ ඇප්ලිකේෂන් එකේ PDF එක මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. අපි ඇප්ලයි කරපු ඇප්ලිකේෂන් එකේ අපට ලැබිච්ච ඇප්ලිකේෂන් එකේ මොනාම හරි අඩුපාඩුවක් තිබ්බොත් එහෙම අපට ආයෙත් පුළුවන් කලින් විදිහටම අධ්‍යාපන අමාත්‍යාංශයේ සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ හරිය තියෙන edit the submitted application කියන එකට ගිහිල්ලා අපේ ඇප්ලිකේෂන් එක වෙනස් කරන්න. ඉතින් මෙන්න මෙතන තියෙන edit the submitted application කියන එකට ගියාම මෙන්න මෙතන ගහන්න පුළුවන් application number එක. ඇප්ලිකේෂන් නම්බර් එක කියලා කියන්නේ අපට අර ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ආව රිෆරන්ස් නම්බර් එක. මේ රිෆරන්ස් නම්බර් එක අපි ඩවුන්ලෝඩ් කරගත්ත PDF එකෙත් තියෙනවා. ඊට පස්සේ A level index නම්බර් එක සහ ID නම්බර් එක ගහලා edit application කියන එක දෙන්න ඕනේ. මෙතනින් එහාට මුලින් ඇප්ලිකේෂන් එක දාද්දි ආව පිළිවෙලටම තමයි මුලින්ම මෙතන ටික් ටික දාන්න තියෙනවා. ඊට පස්සේ ටික් ටික දාලා ඉවර වෙලා කන්ටිනියු දුන්නාට පස්සේ අපේ ඇප්ලිකේෂන් එක ආයෙත් එනවා. අඩුපාඩුවක වෙලා තියෙන තැන වෙනස් කරන්න ඕනි තැන වෙනස් කරලා ආයෙත් සබ්මිට් කරලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාට ඇප්ලිකේෂන් එක ආයෙත් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් ඒකටත් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ඇප්ලිකේෂන් කියලා එකක් තියෙනවා. ඉතින් මේකට ගිහිල්ලා ඩෙන්ටිටි කාඩ් නම්බර් එක සහ ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා අපට මෙතන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. විද්‍යාපීඨ ඇප්ලයි කරන්න බලාගෙන හිඳපු නංගිලා මල්ලිලාට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් නංගිලා මල්ලිලා හැමෝටම සුබ පතන ගමන් අදට නවතින්නම්.